අපි සඳහන් කරමු ඔයා ලබාගත්ත ලකුණු. මම ලකුණු 200 ලබා. කීවෙනි පාරටද ඔයා මේ ලකුණ ලබාගත්තේ? පළවෙනි පාරට තමයි මම. ඔබ විභාගයට මුහුණ දුන්නේ කුමන අංශයෙන්? මම නිෂ්පාදන අංශයෙන් තමයි ගියාගෙන මුහුණ. අයිබෝන් අදත් අපි එකතු වෙලා ඉන්නේ කොරියානු භාෂා තරඟ විභාගෙට පිටම විශිෂ්ට ප්‍රතිඵලයන් පෙන්වූ මේ වන විට දකුණම කතා කරන SNS Korean Language Academy එකත් එක්ක 2024 වර්ෂයේ කොරියානු භාෂා තරඟ විභාගයේ ඉහළම ප්‍රතිඵලයන් ලබාගත් සිසුන් කිහිප දෙනෙකුගෙන්ම මේ වන විට තොරතුරු විමසා අපි අවසන්. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ ඒ වගේම දක්ෂතාවයන් පිරි සිසුවෙකු සමග කතා බහේදී. අයිබෝන් මුලින්ම අපි ඔයා ගැන පොඩි විස්තර කිරීමක් කරමු. මගේ නම ටීකේ ශාහින් නින්සර. මම මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ මාතර මාලිම්බල ප්‍රදේශයේ ඉඳලා. මගේ වයස අවුරුදු 20යි. විදේශ රටකට යනවා කියන තැනදී ඇයි ඔයා කොරියාවම තෝරගත්තේ? ඒ කියන්නේ මේ වෙන රටවල් වලට සාපේක්ෂව ගත්තොත් කොරියාව කියන්නේ නවාතැන් පහසුකම් ආහාර පාන සියලු දේවල් එක්කම හොඳ වැටුපක් ගන්න පුළුවන් රටක් නිසා මම මේ රට තෝරගත්තා. මෑත කාලයේ බොහෝ දෙනා කොරියාව හඳුන්වන්නේ සිහින දේශය කියලා. ඉතින් ඔයා මේ සිහින දේශයට යන්න SNS Korean Language Academy එක තෝරගත්තේ ඇයි? ඔව් අපේ ක්ලාස් එකේ කියන්නේ පෝස්ටර් කටවුට් බැනර් දෙන්නේ නැතුව විශිෂ්ට ප්‍රතිඵලවත් පමණක් අපි වගේ තරුණ තරුණියන් අතර දැන් ජනප්‍රිය වෙලා ඉස්සරහටම යන නිසා මම මේ ආයතනයේ පාඨමාලාව තෝරගන්න හිතුවා. ඔබ 2024 කොරියානු භාෂා තරඟ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවෙක්. ඉතින් අපි සඳහන් කරමු ඔයා ලබාගත් ලකුණු. මම ලකුණු 200 ලබා ගත්තා. කීවෙනි පාරටද ඔයා මේ ලකුණ ලබාගත්තේ? පළවෙනි පාරට තමයි මම ලබාගත්ත ලකුණු 200. ඔබ විභාගයට මුහුණ දුන්නේ කුමන අංශයෙන්? මම නිෂ්පාදන අංශයෙන් තමයි ගියාගෙන මුහුණ. ෆස්ට් ටයිම් ලකුණු 200ක විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ඔබට නිසිමඟ පෙන්වූ කවුද මේ ගුරුවරයා? මගේ ගුරුතුමාගේ නම ඉසුරු සංචුලයි. මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයකට යාමට ඔබට ඔබේ ගුරුවරයාගෙන් ලැබුණු සහයෝගය ඔබේ වචනෙන් කිව්වොත්? ඔව් සර්ගෙන් ඇත්තම ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ කියන්නේ මුලින් නම් ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම පිළිවෙලට කරලා දීලා අපිට ඒ කියන්නේ අපිව යම් මට්ටමකට ගෙනාවා. ඊට පස්සේ මුළු සිලබස් එකම කවර් වෙන විදිහේ පේපර් 9ක් කරා. ඒක ලොකු පිටුවහලක් වුණා. ඒ වගේම තව දෙයක් ප්‍රශ්න 2000 පොත ළමයි අතරම ප්‍රශ්න දෙකක් දීලා කියන්නේ අපි එක්කම සාකච්ඡා කරලා හැම ළමයම අර එකම දැනුම් මට්ටමකින් කියන්නේ පරිපූර්ණ කරලා ඉවරලා හැමෝම එකම ගානකට ගෙනාවා. ඉතින් සර්ගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් ලැබුණා. ඇත්තයි ඉතින් ලකුණු 200 ගෙන්න අපිට හිණේ. ඔයා මේ ලබාගත් ලකුණට යන්න ඔබගේ හදවතේ ගුරුතුමාගෙන් ලැබුණ සහයෝගය වගේම ඔයා කොහොමද විභාගයට පාඩම් කරේ? විශේෂ ක්‍රම මොනවා හරි භාවිතා කරාද? දවසට වචන කීයක් පාඩම් කරාද? ඇත්තටම කිව්වොත් මම ඉස්සෙල්ලා මුලින්ම මුලින්ම මට පාඩම් කරන්න පුළුවන් ක්‍රමය හොයාගත්තා. කියන්නේ මම ඉස්සෙල්ලාම ලියලා පාඩම් කරා, වචන කියවලා පාඩම් කරා. අන්තිමට මට හරි ගියේ කියවලා පාඩම් කරන එක තමයි. සාමාන්‍යයෙන් දවසට පැය 12ක් 15ක් විතර වැඩ කරා. සිලබස් එක මුලින්ම සර්ගෙන් කවර් කරගෙන ඊට පස්සේ සිලබස් එක දිගටම රිපීට් කරගෙන ගියා විභාග එනකම්ම. ප්‍රශ්න 2000 පොතක් සර්ගෙන් කවර් කරගෙන ප්‍රශ්න 2000 පොතක් රිපීට් කරගෙන ගියා. සර්ගේ පේපර් සෙට් එකක් කරගත්ත පේපර් 9. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවසට වචන 50ක් විතර පාඩම් කරා. වචන කියව තමයි පාඩම් කරේ. ගොඩක් මහන්සි වුණා ඉතින් ප්‍රතිඵලයට යන්න. අවසාන වශයෙන් SNS Korean Academy එක සම්බන්ධව කතා කළොත් ඔයාට මොනවද මේ ආයතනය ගැන සහ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඉන්න තරුණ තරුණීන්ට කියන්න තියෙන්නේ? ඔව් ආයතනය ගැන කිව්වොත් චීන දේශයට යන්න චීන දකින්න අපි වගේ තරුණ තරුණියන්ට ඒ හීනේ යථාර්ථයක් කරගන්න පුළුවන් එකම තැන SNS Korean Language Academy එක. ඒ වගේම මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලට හොඳම විශ්වාසනීය පාඨමාලාවක් තමයි මේ. ඉතින් දෙපාරක් නොහිතා බය නැතුව සම්බන්ධ වෙලා මේ පාඨමාලාවේ වෙනසක් ඉඳලා බලන්න. ඉතින් ශාහින් අපි හදවතින්ම සුබපතනවා ඔයාගේ සිහින දේශයට ඉක්මනින්ම යන්න ලැබේවා කියලා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි අද අපේ මේ කතා බහට එකතු වුණාට. අයිබෝන්.